හයි බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ ගේම් ප්ලේ වීඩියෝ එකක්. හරිද? මේක ඔයාලා දන්න ඇති ලංකාවේ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන සුපිරිම හොරර් ගේම් එකක් කියලා කියනවා. මම තාම මේක ප්ලේ කරේ නෑ. ඉතින් ගේම් එකේ නම තමයි වලව්ව. ඉතින් මේක හොරර් ගේම් එකක් කියලා මම දැක්කා ගොඩක් කට්ටිය වීඩියෝස් දාලා තියෙනවා TikTok එහෙම දාලා තියෙනවා. හරිද? ඉතින් මට සුපිරි අත්දැකීමක් ගන්න ඕනේ කොහොමද මේක කියලා. හරිද? පිටරට හොල්මන් වලට වැඩිය ලංකාවේ හොල්මන් භයානක වැඩි. හරිද? ඒක ඉන්න හොඳම අත්දැකීමක් ගන්න ඕන ඉඳා කාමරේ ලයිට් එකක් නිව්වා. හරිද? කාමරේ ලයිට් එකක් නිව්වා. උඹලාට පැත්තෙන් ඇහෙනවා ඇති අපේ ආච්චි පිරිත් දාන් ඉන්නේ. හරිද? අපි බලමු ඉතින් මේක. ඉතින් සුපිරියටම හදාගත්ත ඉතින් කොට්ටෙකුත් ළඟට ගත්තා. මම මොබයිල් එකෙන් ප්ලේ කරන්න. හරිද? අපි බලමු කියන තරම් මේක බය හිතෙනවද මොන වගේද කියලා. ලංකාවේ හදපු එකන්නේ අපේ දේ අගේ කරන්න ඕනේ. හරිද? එහෙනම් ගැම්මෙටම වීඩියෝ එකෙන් යන් බලමු ඉතින් බය හිතෙනවද නැද්ද කියලා. එහෙනම් වීඩියෝ එකෙන් සෙට් වෙමු. හරි බොයිස් ඉතින් ඔන්න ගේම් එක පැත්තට ආවා. හරිද? කැම්මේ පොඩ්ඩක් හදාගන්නකන් ඉන්න. ඇද උඩට වෙලා ගන්න මොනවා වෙයිද දන්නේ. ඉතින් මුලින්ම ආවට පස්සේ තියෙන්නේ ඉතින් මේකේ The Coast වලව්ව. Coast නේ බං ඉංග්‍රීසි හරිද නැද්ද දන්නේ නැහැ. හරිද? Coast වලව්ව. ඉතින් සුපිරි බය හිතන විදිහ එකක් තියෙයි. මේක අර මුලට ගොඩක් ආවා. මම ඒක මේවා කරලා account එකක් එහෙම හදාගෙන මේක එනවා නම්බර් ඒ වලගේ දාන්න. හරිද? ඔයාලා ඉතින් දාන්න මේක ශ්‍රී ලංකාවේ ගන්නේ. ප්ලේ කරලා බලමුද එහෙනම්? පැත්තෙන් ප්ලේ දෙමු. අම්මට සිරිය. අටේ සුපිරිය මුත් ඊමුකෙද්ද බං? අඩි සද්ද එහෙම ඔක්කොම ඇහෙනවා බං. ඊ දෙන්නම් බයයි වගේ බං. අඩේ මම මේ කාමරේ ලයිට් එකක් නිවාගෙන ඉන්නේ. හරි අපි පොඩ්ඩක් මේ පැත්තෙන් බලමු. මේක ඉඳගන්නේ අඩේ මේක මැරිලා බං. ඇට කට්ටක් තියෙන්නේ. කට දන්වැල් දාලා. ඒව අල්ලන්න බැයිද දන්නේ නැනේ. හලෝ මේක එකපාරටම නැගිටින්ද බං? නැගිටින පාටක් නෑ වගේ. නෑ. හරි දැන් අපිට මේකේ නැගිටින්න තියෙනවා දුවන්න. කොහොමද දුවන එක? නෑ ඉස්සරලම ලොක් එක අරින්න තියෙන්නේ නේ අපිට. කොහෙද බං මේ නගින්න බැයිද? උඩින් පයින්න බැයිද? බෑ වගේ. ඒ සද්දෙන් නම් පොඩ්ඩක් විතර චූ බරාව. දැන් මේකේ හොල්මන කොහෙන් දෙන්න කියපන්කෝ. ඇට කටුවේ උන්ද නැගිටින්නේ. නෑ මේකේ මං හිතන්නේ මේකේ යතුරු හොයාගන්න නේ තියෙන්නේ මුලින්ම. යතුරු හොයාගන්න මම හිතන විදිහට තියෙන්නේ. අඩෝ අපේ ගෙදරද බං? නෑ. අඩෝ කබඩ් එකේ දොර ඇරලා යතුරු ගත්තා. හරි. ඊට පස්සේ යතුර දාලා අරින්න තියෙන්නේ. කොහොමද? ඔබාගෙන ඉන්න ඕනේ. දැන් තමයි ගේම් එකට සම්ප්‍රාප්ත වෙන්නේ. යකෝ මම මේක රෙකෝඩ් කරද්දි හරියටම 12:05 දැන් යක්කු ගත් නැගලා බලාගෙන ඇති කොහේ හරි. අඩේ බයයි බං මං සිරාටම කිව්වොත් බං බයයි සිරාටම බයයි. අත්දැකීම ගන්න ඕන ඉඳන් තමයි ලයිට් එකක් නිවලා ඇදට ආවේ. නැත්තම් මම රෙකෝඩ් කරන්න වෙන තැනක. හරි දැන් ඇතුළට ගියේ. ඉන්නවද බං? ගහන්න බැයිද බං මුන්ට? යතුරු වැඩක් නැති වෙයි නේ. අපි යතුරු කෝකටත් ගමුද? යතුරු කෝකටත් අරගෙන තියාගමු. අඩේ පෑන් යන ගමන්ම පණීද බං? මේක මට මේකව සැකයි බං. මේක එකපාරටම කෑ ගහගෙන නැගිටියිද දන්නේ නැති වෙයි නේ බං. හරි අම්මට ඉතින් මෙතන තියෙනවා. මේ තියෙන්නේ දැන් මුතුල වෙන්න ඕනේ. අඩේ සද්දෙන් නම් චූත් බර එනවා බං. එහි මොකද්ද බං? නිදන් වදුලක් ගැන කියනවා. තෙවැනි මහලේ නාග මුරගල පරීක්ෂාවෙන් බලාපන්. කාසි 12 රනින් අරගෙන පාමුලින් එහි තබාපන්. ගල් දොරක් ඇත ඇතුළු වීමට නාගමැණිකක් සොයාපන්.
එයින් මත්තේ නිදහනක් ඇත යකුට බිල්ලක් පුදාවා. ඒ මොකද්ද බං මේ මං හිතන්නේ මේ කරන්න තියෙන එකද කොහෙද කියන්නේ? මේක ගන්න බැයිද බං? මේක මතක තියාගන්නේ කොහොමද? අඩේ එච්චර දේවල් මතක තියාගන්න බෑ යකෝ. දෙවෙනි මහලේ නාගමුරකට පරීක්ෂා කරපන්. ඒ කියන්නේ දෙවෙනි කියන්නේ කීයද බං? 3 නේ. හරි දන්නවා දන්නේ. ඔඩේ මේ සොද්දෙද්දි වරිනෝ බං. හරි දෙවෙනි මහලේ නාගමුරගලක් තියනවලු. හරිද? ඊට පස්සේ කාසි 12ක් රනින් අරගෙන පාමුලින් තියන්න ඕනෙලු. ඒ කියන්නේ කාසි 12ක් අපි මේකේ හොයා ගන්න ඕනේ. හොයාගෙන ඒක ඒ නයාගේ පාමු අඩේ නයිකුත් ඉන්නවද බං? අයයි බං. හරි. ගල් දොරක් ඇත ඇතුළු වීමට නාග මැණිකත් සොයාපන්. ඒ කියන්නේ නාගයාගේ මැණික ඉල්ල ගන්න ඕනේ අපි. එහෙම සීන් එකක්ද? එයින් මත්තේ නිදානයක් ඇත යකුට බිල්ලක් දෙන්නත් ඕනේ බං. එමිනෙනවා දැන් කූබන් යන්ද ඇතුළට. අඩි සද්දෙත් එනුයි දැන්නම් මේ සීන් එක හරි වගේ ඈ. හරි දැන් කොහෙන්ද යන්න තියෙන්නේ කියලා බලපන්. මෙහෙත් දොරක් තියෙ. අර මිනිහ ඇතුලේ ඉන්නවද දන්නේ බං. මම මේ හිතන් හිටියේ මේ මෙවුන් හොල්මන් කියලා බං. නෑනේ. කාසියක් හම්බුණා. ඒක රත්තරන් එකක්ද නිකන් මාරි බිස්කට් එකක් වගේ නේ බං. අම්මට ඉතින් මේක ඇරිය හැකි. මොකුත් නෑ. අඩේ ඊද බං අර පැත්තෙන් කඩාගෙන පාත් කරගෙන. ඒකෙත් නෑනේ බං මොකුත්. අඩේ ගෙදර ගෙදර මොන හරි වැටුණු සද්දයක් ඇහුණානේ බං. අඩේ මේක අරීතියෙයිද බං? මේක අරීතියෙයිද බං? හුත් අම්මට මේ නයානේ. මම හිතුවේ ඇත්තේ කියලා බං. පොඩ්ඩක් පිටිපස්ස දිහා බලන්න ඉතින් දන්නවනේ බං. මේ බයයි ඉසිරාකට මං ඈ. මේ මෙතනත් තරකෙක් ඉන්නා බං. මේ උන් නැගිටලා පස්සෙන්වත් පන්නන්නේ නැද්ද බං? අඩේ මේක අරපු ගමන් එයිද බං එළියට? අඩේ යට කට්ටියක් ඉන්නවා ඊ ඇතුලේ. මොකුත් නෑනේ බං. ඒ සද්දෙන් නම් චූබර එනවා සිරාවටම බං. හලෝ. අර අතනත් එකෙක් ඉන්නවා නිදාගෙන. අල්මාරිය සද්ද නේ බං. ඔව් අල්මාරිය සද්ද ඈ. ඊට පස්සේ මේ උන් නැගිටලා එනවද බං අපි මාණික්කේ හොයාගද්දී. අම්මට තිරි මේ මොකද්ද? කැත්තක් එකක් වගේ හම්බුණා නිකන්. මොකද්ද බං මේ උල තියෙන එකක්ද කොහෙද යක්කුන්ද? නෑ. මෙතන එකක් තියෙනවා. මම හිත බීර් රන්තා මේ තියෙන්නේ රත්තරන් කාසිය. කාසි කීයක්ද අරකි කියලා තිබ්බේ? කාසි 12ක්. කාසි 12ක්. අඩේ කාසි 12ක් හොයා ගන්න ඕනේ බං. යතුරු දාලා නෙමෙයිද බල යරින්නේ. නෙයිල් එකක් අපිට හම්බුනේ මේකද? නෑ මේකද? ඔව්. මොකෙක් හරි පඩි පිලෙන් එනවද බං? නෑ. මොකනවා ආවද? නෑ. අනිත් ඇරිමු. තාම මේකේ හොල්මන දැක්කේ නෑ නේ බං. පන්දනුත් තියෙනවා මේ පැත්තෙන්. මේක දුවන එක දාගෙන මෙහෙම දුවන්න පුළුවන් නේ. පන්දම් ගන්න වෙයිද බං? මේව අපිට ඕනේ නෑනේ නේ අර.
පන්දම විලන සද්දෙද බං ඒ ඕ ආංගිනවද අම්මට දිරි අඩේ කැත්තක් අම්මුණා කැත්තන් නෙමෙයි මං හිතන්නේ ගහන්න පොල්ලක්ද මේ වරයු දැන් වරයු දෙන්නන්ත පිට අනේ මිටියට මිව්ව එක හම්බුනේ බං තව කාදියක් අඩේ මිටිය වැටුණනේ බං මිටියකෝ අඩේ කාසි 3යි හම්බුණා කාසි 3ක් හම්බුණා අඩේ මේ අර මිටිය වැටුණනේ බං මං අතින් ඒ මිටිය කොහෙද දන්නේ දැන් ඒක ඕනේ හදිස්සියවත් ආවොත් එහෙම ළඟට මල මගුලයි නෑ කැත්ත මේ අර මිටිය හම්බුන තැනමත් දන්නේ නෑ මිටිය මේ ණයත් ෂුවර් නෑ කොයි වෙලේ හරි කඩම් පාත්තේ ඉද්දන්නේ නෑ බං දැන් හොල්මනකෝ කියවියකෝ මට ඔක්කොම කලින් රංකාසි ආහාර නිකන් පාට පේන එකනේ අපිට දැන් අර මිටිය කොහොමද උඩට යද්දි එකපාරටම කඩාගෙන පණීද බං හොල්මන බං ඉන්නේ අර අවතාරේ හැමිනෙනවා හලෝ උක්කන අය නෑ හොල්මන් කෝ අම්මට සිරි හැමිනෙනවා ආංගිනවා පුලි ඒකි හොල්මනක් බං කෝ දුවපිය මේ බං වහපිය දොර වහ ආංගිනවා එන්න එපා ඵලයන් ආංගෙරුණා ඵලයන් හලෝ ආං ඒකි කැපුණා බං හලෝ මේ හැමිනෙනවා බං කෝ ඒක ගියා අඩේ හොල්මනක්ද ඇත්ත ගෑනියෙත්තේ හලෝ ඒ සද්දෙන්නම් චූපරෙනවා බං මේ තියෙන්නේ උඩ නාග මැනික හොයාගන්නත් ඕනේ කොයින් 12ක් හොයාගන්නත් ඕනේ දැන් කොයින් 3ක් තියෙයි මල් ළඟ අඩේ මේ එනවනේ බං ආච්චි කියන්න බෑනේ බං කිරි හොල්මනක් ඒකි ඔයා ගියාද හලෝ නැන්දේ ඒක කොහෙන්ද බං ආවි කියපන් ඔක්කොම කලින් ඩිස්ක් එකක් හම්බුණා කිරිම ඩිස්ක් එකක් හම්බුණානේ බං අරින්න බැයිද මේවා අර ගියේ කොහෙන් හරි අඩේ මේක කඩන්න බැරි යයි බං නැන්දේ මොන මගුලක්ද පල
මේ සින්දු කියනට වටේ තව මෙව්වා වෙනවා ඕක වහපිය. වටේ මේ දැන් නම් චූබරිනවා වගේ බං. අරකි කොහෙද? ඕ ඉන්නෝ. ලොක්. Dubi. යන්නේ බං. අම්මේ ආච්චි පෙන්නුවේ. තව කිරියෙක් ඉන්නවා. ඔඩේ ඒකත් යකෙක් බං. ආම් පත බෑවුණා. කාසියක් තව කෝබුලේ අරකි නැන්දේ ආංගිනවා දෝබිය ඉබා කාමරේ හැමිනෙනවා කෝබුලේගේ නැන්දේ අඩේ යන්න තැන කෝ හොයාගන්න බෑනේ බා ආන් ඉන්නවා ලොකු තැන නෙමේ අනේ දුවපිය කටනම් බය හිතෙනවා බං ඈ හිරවුණා පල වේගෙන් අටේ බයයි බං මොකෙද්ද පන්දම යතුර වැටුණා අම්මේ නම පොලේ කෝමේකි මේ ගහන්න නම් එපා මේක ළඟට ගියොත් මැරෙයිද බං එන්න එපා ඵලයන් යන්න ඵල ගෑණියේ ඕ නෑ අටේ හොරා ගන්නාවේ නෑනේ ඉතින් මේ දුවපිය දුවපන් පණ කඩාගෙන කෝ අරක කෝ බං මෙහෙන් පඩිපෙළ එතනත් ඉන්නෝනේ බං කැරියකේ නෑ එන්නේ මාමේ ඵලයන් අම්මියේ කෝ කැරි නයි ආනේ හරි මෙතෙන්ට අර ගත්තුව දාන්න තියෙන්නේ මුරගල ගාවට නාග මුරගල ගාවට දාන්න කිව්වනේ අර නෑ මොකද්ද බංගි හරි 2යි 4යි තව කීයක් ඕනද 6ක් නෑ 12ක් ඕනි බං එතපන් මැනික ගන්න බෑනේ බා ඔට්ටි ඕක කෑගස්සවන්න එපා බං අටේ අරුන් එනවා බුලේ දුවාපිය තව කාසි 4ක් හොයාගන්න ඕනේ බං එකක් තියෙනවා මෙතන හරි අටේ පල අනිත් කාසියකෝ දැන් කාසි 4ක් හොයාගෙන තියේ මේකයි 5යි කාසියක් ගේබම් මේකෙන් නේ ආයි සින්දුව දැමුනේ අඩේ ඔය සින්දුව එපා මේක මේ කියන්නේ අර කාසි 12ක් වගේ උකනවා පල නැන්දේ හරි ගන්න ඉන්නේ ඉරුණා බේතවා ගන්න ඕනේ පලවි කාසි 4ක් හොයාගත්ත අන්තිමේදී කෙලවුණා අම්මේ තත්ත්වේ භයානකයි වගේගේ මනුෂ්‍ය ආත්මේ වාව අල්ලාගෙන කූඩුවක සිර කරා අවුලනේ අඩේ ගේම් එක නම් සිරාටම සුපිරි ඒ ගේම් එක සිරාටම සුපිරි ඇත්තටම කිව්වොත් ඒ ගේම් එක සිරාටම සුපිරි
ඉතින් මේ ගොඩක් වීඩියෝ එක දැන් ගොඩක් දික් කරලා දැන් විනාඩි 20කටත් කිට්ටු වෙනවා හරිද? අපි තව එපිසෝඩ් එකකින් එහෙනම් ගැම්මෙටම සෙට් වෙමු හරිද? අදම මම මේක ගහන්නම්. අදම ගහලා දවස් දෙකකින් දාන්නම් වීඩියෝ එක. ඔඩේ එක පොට්ටේ. හරි හරි. එහෙනම් ගැම්මෙටම සෙට් එක අලුත් කට්ටිය සබ්ස්ක්‍රයිබ් පාරක් දාන් යන්න. නෑනේ බයයි බං රැයට ගහන්න මෙව්වා. අලුත් කට්ටිය සබ්ස්ක්‍රයිබ් පාරක් දාන් යන්න. ඉතින් සුපිරි ගේම් රිවිව් වීඩියෝ මම මේකේ දාන්නම්. එහෙනම් සෙට් එක good night බුදු සරණයි. bye.